හරි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාව ජනාවාස වීම පිළිබඳවයි. මම ඉතිහාස ගුරුවරයෙක් මගේ නම දර්ශන. කතා කරන ඇත්තටම ගත්තොත් ලංකාව පිහිටීම ගැන ලංකාව ලෝක ඉතිහාසය තුල ගත්තොත් එහෙම ඉන්දියන් සාගරයේ දකුණු කෙළවරේ තමයි තියෙන්නේ. හරි. ඒතකොට කිලෝමීටර් 40ක් විතර දුරයි කියලා කියනවා දැන්ට. එතකොට ඒකත් එක්කලා ලංකාවේ තියෙන්නේ සාමාන්‍ය නැත්නම් සමන දේශගුණයක් කියලා කියන සමකයාසන්නේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලංකාව ගත්තොත් එහෙම හරියටම පෘථිවියේ හරි මැදට වෙන්න පොඩ්ඩක් උඩින් තමයි තියෙනවා කියලා කියන්නේ. හරි. එතකොට ලංකාවට වැසි වර්ග දෙකක් ලැබෙනවා. එකක් තමයි නිවර්තන වැසි, අනික තමයි ඊශාන දිග මෝසම් වැසි. එතකොට ඒ කියන වැසි වලින් ලංකාවට වැස්ස ලැබෙනවා. ඒ වගේම ඒ වැස්ස තුලින් තමයි මිනිස් ජනාවාසයට අවශ්‍ය ඒ සරුසාර දේවල් ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම ගත්තොත් එහෙම ලංකාවේ අතීතයේ ගත්තොත් එහෙම අවුරුදු 1,25,000කට කලින් ඉඳලා ලංකාවේ එක එක ජනතාව වාසය කරා කියලා සාධක හම්බ වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් හෝටන් තැන්නේ කරපු පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ධාන්‍ය වර්ග ගබඩාකරණයට ලක් කරලා තියාගෙන හිටියා කියන කාරණේ. ඒ වගේම ඊට පස්සේ යුගවලදී ආය හම්බ වෙනවා කිලෝ අවුරුදු 75,000කට එහා කාලේ මිනිස් අස්ථි හම්බ වෙනවා. ඊගාවට ගත්තොත් එහෙම අවුරුදු 40,000 දී හම්බ වෙනවා. ඒ වගේම අවුරුදු 37,000 දී හම්බ වෙනවා. ඒ වගේම 27,000 දී හම්බ වෙනවා. 12,000 දී හම්බ වෙනවා. ඊට අමතරව 4,000 4,500 වගේ කාලවලදීත් හම්බ වෙනවා. ගැටලුව තියෙන්නේ දැන් ඔය කියන කාරණා වලට අදාළ තියෙනවා සාමාන්‍ය ජනප්‍රවාද. නමුත් ලංකාවේ වෙලා තියෙන ජනප්‍රවාද වලින් ඒ ඉතිහාසය හොයාගන්න හරි අමාරුයි. මොකද ඒවා කිල්ලමල්ලා හොයාගන්න බැරි කතාවක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් එහෙම ඔය ඒ කාලේ ඉඳලා තියෙනවා හිරාකසුප් කියලා රජ කෙනෙක්. එයා හිටියා කියලා කියන්නේ අවුරුදු මම හිතේ 12,000කට විතර කලින්. 12,000 13 14 කාලේ කියලා කියමුකෝ අපි. ඔය කාලෙදී ඒ රජුරුව ගියා කියලා කියනවා කැස්පියන් මුහුදට. හරි. ඒකට කැස්පියන් මුහුදට ගිහිල්ලා මේ ඒ අතරින් ඉඳලා එයා දිවස්සෙල්ලා ඉවරලා ඔය මේ හිම ස්තරේ බිඳ දැමුවා කියලා කියනවා. හැබැයි ඒ හිම ස්තරේ බිඳ දැමුවා කියලා කියන්නේ අර ජනප්‍රවාද වලින් ඇවිල්ලා එයාගේ ඇස් වලින් තමයි ඒක වුණා කියලා කියන්නේ. හරි. නමුත් ඒක ඇස් වලින් වුණා කියලා දැන් එහෙම කිව්වට ඒක විශ්වාස කරන්න අමාරුයි නේද නේද? හැබැයි විද්‍යාවේ සනාථ කරලා තියෙනවා අද වෙනකොට හරියටම 12,500කට කලින් තමයි හිම දිව වුණේ කියලා. ඒකට අර කියන ඓතිහාසික කතාවේ යම් සත්‍යතාවයක් තියෙනවා. කියන්නේ හිරාකසුප් කියලා රජ කෙනෙක් ඉන්න ඇති. ලංකාවේ ගැන කියනකොට ඒක වඩා විස්තරාත්මකව නැත්තම් ඊට වඩා අර ජනප්‍රවාද වල එනකොට මිනිස්සුන්ට පෙන්වන්න ඕන හින්දා ඒවා ගොඩක් බොරු වලින් නිර්මාණය කරලා තියෙනවා. ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් ඇත්තටම ගත්තොත් ඔය රාවණා කතාවෙත් ඕවා තමයි ඇත්ත කතාව වෙන්නේ නැත්තේ. ගත්තොත් එහෙම රාවණා කතාවේ වුණත් රාවණා ඔය ගුවනින් ගියාය අරම ගත්තොත් ඒවා බොරු වෙන්න ඇති සමහර ලාවට. හරි. ඒක ඇත්ත බොරුද කියලා මම කියන්නේ නෑ. නමුත් රාවණා කියලා කෙනෙක් හිටියා කියන සාධක හොයාගන්න පුළුවන්. අවුරුදු 4,400 ගණන් වල විතර තමයි හිටියා කියලා කියන්නේ. හරි. එතකොට රාවණා ඉන්දියාවෙන් ඒ කාලේ සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ලංකාව මීට වඩා ලොකුවට තියෙන්න ඇති. හරි. එතකොට ඉන්දියාවට සාමාන්‍යයෙන් පැනලා යන්න පුළුවන්. හරි. කියන්නේ පයින් යන්න පුළුවන් වගේම
මොකක් හරි ගොන් කරත්තයක් කරේ මේ යන්න පුළුවන්කම තියෙන්න ඇති ඔය ගත්තොත් එහෙම දැන් ඔය දූපත් හැටියට තියෙන නාගදීපය ඔය ඩෙල්ෆ් වගේ දේවල් ඒකේ ඉතුරු වෙච්ච කොටස් කියන එක හරියටම හොයාගන්න පුළුවන්. ඔතන සාමාන්‍යයෙන් භූමියක් තියෙන්න ඇති ඉන්දියාවට යා වෙච්ච. එතකොට ඒ භූමිය ඔස්සේ ගිහිල්ලා සීතාව පැහැරගෙන එන්න ඇති ඇත්තනම. ඊට පස්සේ ඒගොල්ලෝ ඇවිල්ලා අරන් යන්න ඇති. ඔක තමයි වෙන්න ඇත්තේ. රාවණා යම්කිසි වැඩ කොටසක් කරපු රජෙක් වෙන්න ඇති ඉතින්. ඒක තමයි මිනිස්සු අදටත් රාවණා ගැන කතා කරන ඇත්තේ. ඉතින් ඒවා ගැන හරියට හොයන්නේ නැතුව ඒ දේවල් ගැන ඒවා බොරු කියලා හැම වෙලාවෙම කියන එකෙන් වෙන්නේ මොකද්ද? ලංකාවේ ඉතිහාසය පිළිබඳ නොදැනුවත් ජනතාවක් බිහි වෙන එක. ගත්තොත් එහෙම ඇත්තටම රටේ දැන් ගත්තොත් එහෙම වසර 1,25,000කට කලිනුත් ආහාර ගබඩාකරණය දැනගෙන මිනිස්සු හිටියා නම් ලංකාවේ දියුණු ජන කොටසක් ඉන්න ඕනේ නේද? හැබැයි ඒව ගැන කතා කරන්නේ නැහැ. දැන් විජය ගැන කතා කරනවා. හැබැයි විජය රජුට එනකොට ලංකාවේ රජෙක් හිටියා කියලා ඉතිහාසයේදීවත් කතා කරන්නේ නැහැ. හැබැයි දීපවංශේ තියෙනවා එතකොට රජෙක් හිටියා කියලා. ඒ රජුරුවන්ගේ පුතාගේ මගුල් ගෙදරට ගහලා තමයි විජය රජුට බලය අල්ලගන්නේ. එතකොට යම් කිසි දියුණු ජන කොටසක් ලංකාවේ ඉඳලා තියෙනවා. ඒක හරියට පැහැදිලි කරගන්න. ඉතින් ඇත්තටම ඉතිහාසය අනේ මන්ද ඒක මේ ලංකාවේ තියෙන ගැටලුවක්ද මන්දා. හැබැයි දැන් ඉන්දියාවේ නම් ඊට වඩා ඇත්තටම ඉතිහාසය ගැන ජනප්‍රවාද අරම ඔක්කොම ගන්නවා. මොකද ලංකාවේ මොකක් හරි එකක් වෙලා තියෙනවා බ්‍රිතාන්‍යයන් කරපු දෙයක්. ඒක තමයි ඉතිහාස මූලාශ්‍ර වලට පුරාවිද්‍යා සාධක ගන්නකොට සාහිත්‍ය මූලාශ්‍ර ගන්න මිසක් ජනප්‍රවාද වගේ දේවල් ගන්නෙ නෑ. ඔන්න ඕක විසඳගත් දවසකට ලංකාවේ පුරාවිද්‍යාවත් ඉතිහාසයත් හරියට යාවි කියලා මම විශ්වාස කරනවා.